සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. දැන් රිසල්ට් ආවනේ. එතකොට ගොඩක් අයට ප්‍රශ්න ගොඩාක් ආවා රිසල්ට් ආවට පස්සේ. එතකොට හැමෝටම වෙනින් කමෙන්ට් දාන්න බැරි නිසා, රිප්ලයි එකක් දාන්න බැරි නිසා පොදුවේ මේ වීඩියෝ එක අරන් එන්නේ හදිස්සියේ. හරි, මම ඔයාලට දැන් සමහර අයගේ රිසල්ට් හොඳයි, සමහර අයගේ රිසල්ට් අවුල්. එතකොට ඒ රිසල්ට් අවුල් සෙට් එකට ප්‍රශ්න ගොඩයිනේ. එතකොට මේ වීඩියෝ එක ඇතුලේ මේ සියලුම ප්‍රශ්න විසඳනවා. එහෙනම් ස්කිප් නොකර බලන්න. අපි කතා කරමු එකින් එකට ඔයාලට තියෙන ප්‍රශ්න, ඒකට බලන්න පුළුවන් දේවල්, සොලියුෂන් ඔක්කොම ටික අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඇදලා ඉන්න. දැන් ඔයාලගේ ප්‍රධානම අවුල් ටිකක් තියෙනවා. මොනවද මේ අවුල් ටික? ඔයාලා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොනවද ප්‍රධාන විෂයන් ටික කියලා. මොනවද තියෙන ප්‍රධාන විෂයන් ටික? සිංහල, ඉතිහාසය, ගණිතය, විද්‍යාව, ඔයාගේ ආගම. ඔයාලා මොන එකක් කරත්. හරි. ඊට පස්සේ ඉංග්‍රීසි. තව ඉතිරි බකට් සබ්ජෙක්ට් 3ක් තියෙනවා. ඔය ඇර මෙන්න මේ මේන් සබ්ජෙක්ට් 6 තමයි පාස් වෙන්න ඕනේ. හරිද? පාස් වෙන්න ඕනේ. ඊළඟට ඔයා මේකෙන් මේ පාස් වෙච්ච ඒ වගේ, ඒ කියන්නේ මේන් සබ්ජෙක්ට් 6න් ඔයා 3කට C තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ ඔය කියන 6යි 3 හරියන්නේ. මොනවද? පාස් වෙලා. ඒ කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් 6න් 3කට C තියෙන්න ඕනේ. ඉතුරු ඒවා S තිබ්බත් කමක් නැහැ. හරිද? මොකද්ද වෙන්න ඕනේ? ප්‍රධාන සබ්ජෙක්ට් කීයද? 6යි. ඒ 6 පාස් වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම මෙන්න මේ මේන් සබ්ජෙක්ට්, ඒ කියන්නේ මේ 6න් 3කට C තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම ආයි කියනවා මේ සබ්ජෙක්ට් 6න් 3කට C තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ 6යි 3 සම්පූර්ණ වෙන්නේ. එතකොට දැන් ඔයාගේ 6යි 3 හරියට පස්සේ දැන් ඔයා කල්පනා කරනවා මේ වගේ මේ ඉතුරු බකට් සබ්ජෙක්ට් තුනෙන් වැඩක් තියනවද කියලා. ඔව් තියෙනවා. එතකොට ඔයාගේ රිසල්ට් එක වෙන්නේ 9යි 9න් ඔක්කොම පාස් වුණාම ඒ කියන්නේ විෂය 9මටම C තියෙන්න ඕනේ. ඒ කියන්නේ C සම්මාර්ථ 9ක් තිබ්බොත් තමයි 9යි 9 වෙන්නේ. හරිද? ඕක තමයි කතන්දරේ. දැන් සමහර අයගේ දැන් ඔයාලා බලන්න ඇති මට මෙව්වත් නැහෙනි කියලා. හරි. ඒකටත් මම විසඳුමක් දෙනවා. දැන් 6යි 3 කියන කතන්දරේ ඉවරුණාට පස්සේ දැන් මං කියවනේ මේ සබ්ජෙක්ට් වලින් පාස් වෙන්න ඕනේ කියලා. ඕන්නේ කියන්නේ අමතර විෂයන් කියලා බකට් සබ්ජෙක්ට් නේ. මේක අවුලක් නෑ. එතකොට දැන් දරුවෝ මෙන්න මේකේ තියෙන સિદ્ધාන්තය තමයි දැන් සමහර අයට විද්‍යාව නෑ. සමහර අයට ගණිතය නෑ. සමහර අයට ඉංග්‍රීසි නෑ. සමහර අයට වෙන විෂයන් මේ ප්‍රධාන විෂයන් 6න් ඔයාලට සබ්ජෙක්ට් එකක් අවුල් ගිහලා W වෙලා. හරි. එතකොට මේකෙන් එකක් W වුණොත් ඔයාලට A level කරන්න බැයිද? මම හිතන්නකෝ විද්‍යාවට W වුණා. A level කරන්න බැයිද? පුළුවන්. ඔයාගේ 6යි 3 සම්පූර්ණ නෑ. හැබැයි ඔයාට A level කරන ගමන් මේ විෂය ඔයා එන 2026 අවුරුද්දේ මේ එන දෙසැම්බරේ ඔයා O level set එකත් එක්ක ලියලා ඔයා හැබැයි A level කරන්න යන්න 2029ත් එක්ක 28ත් එක්ක කිසි අවුලක් නැහැ. ඔයාගේ සෙට් එකත් එක්ක ඔයා A-level කරනවා ගමන් ඔයා මේ අවුරුදු 2026 දෙසැම්බර් ඔයා අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක ලියලා කොට දාන්න. ඕක තමයි කතන්දරේ. දැන් හිතන්නකෝ ගණන් අවුල් ගියා කියලා, ගණිතය අවුල් W වුණා කියලා. ඒත් ඒකම තමයි. ඔයා A-level අසමත් නැහැ. හැබැයි ඔයා එක විෂයක් අසමත්. ඔයා ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඔයා ලියන්න ඕනේ ඒ අදාළ විෂය විතරයි. ඔයා හිතන්නකෝ ගණිතය W වුණා කියලා. ඔයා ලියන්න ඕනේ ඒ විෂය විතරයි. පැහැදිලිද? එතකොට ඔයාට ඉංග්‍රීසි අවුල් වුණා කියලා W වුණා කියලා. ඔයා මේ 26 සෙට් එකත් එක්ක ලියන්නේ ඉංග්‍රීසි විතරයි. පැහැදිලි? අනිත් සබ්ජෙක්ට් ලියන්න ඕනේ නැහැ. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. හරි. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ විෂයන් වලින් දෙකක් අසමත් වුණා. ඒ කියන්නේ ප්‍රධාන විෂයන් වලින් ඔයා දෙකක් අසමත්, දෙකක් W. දැන් ඔයාට A level කරන්න බැයිද? ඔයාට A level කරන්න පුළුවන්. ඔයා දැන් කරපු පාසලක් තියෙනවනේ. ඒ පාසලේම A level කරන ගමන් ඔයා දැන් කියනවනේ අර ඉස්සර කියනවනේ පොරොන්දු පිට කියලා. ඔයා දැන් පොරොන්දුකාරයෙක් පිට මේකත් එහෙමම තමයි. 26 ගොඩ දාන්න කියලා පොරොන්දු පිට තමයි විෂයන් දෙකක් තුනක් ඔයා කරන ගමන් A level ඔයා කරන ස්ට්‍රීම් එකේ A level කරන්නේ. ඔක තමයි කතන්දරේ. එතකොට ඔයාට මේ විෂයන් වලින් 6යි 3 හැදුවහම තමයි ඔයා O level සමත් කියන කතන්දරේ ඇතුලේ ඉන්නේ. හරි. දැන් ඔයා ඊළඟට කල්පනා කරනවා ඇති 2025 සෙට් එකනේ ඔයාලා
26 ලිව්වහම රිසල්ට් ෂීට් දෙකකට එන්නේ. ඔව් රිසල්ට් ෂීට් දෙකකට එන්නේ. හැබැයි එක ළඟ අවුරුදු දෙකක තියෙන රිසල්ට් එක එකක් විදිහට කල්පනා ගන්නවා. කතා. ඒක පොදු කාරණාවක් විදිහට නෑ. රිසල්ට් ෂීට් දෙකකට ආවට දෙකම එකක් විදිහට තමයි සැලකෙන්නේ. මොකද එක ළඟ අවුරුදු දෙක ලියන්නේ. මොකද ඔයා O level ඉවර පස්සේ A level ලියනකම්ම ඔය රිසල්ට් වල එකකතාවයකට තියෙනවා. හැබැයි ඔයා දැන් සමහර අය ඉන්නවා මේක 2022 විතර O level ලියලා 2025 සෙට් එකත් එක්ක සබ්ජෙක්ට් එකක් දෙකක් ලියනවා. එතකොට රිසල්ට් ෂීට් දැන් ඔයාට තියෙන්නේ W එකක් නම් ගණන් විද්‍යාවට W එකක් තිබිලා මෙන්න මේ අවුරුද්දේ ඔයා 25 දැන් ඔයා S එකක් හදාගන්න. නැත්නම් C එකක් හදාගන්නවා. අවුලක් නැහැ. හරිද? අවුලක් නැහැ. එතකොට රිසල්ට් ෂීට් දෙකක් අර වැලිඩ්තාවය එකඟතාවය කියන කතන්දරේ ඔයාලට අවුලක් නැහැ. මොකද 22 ලියන කෙනෙක් 25 level ලියනවනේ. ඒ නිසා අවුලක් නැහැ. හැබැයි දැන් සමහර අයට තියෙන ප්‍රශ්න තමයි සමහර අය O level ලියන්නේ සෙට් එකම ලියනවා. සමහර අය ෆේල් ගිය අවුරුද්දේ ෆේල් වෙච්ච සෙට් එක මේ මුළු විෂයන් ඔක්කොම ටික ලියනවා. එතකොට ඒක පාස් වුණාට පස්සේ ඔයා දැන් ස්ටාර්ට් වෙන්නේ A level කරන්න දැන් මේ අවුරුදු 25 සෙට් එකත් එක්ක. මේ රිසල්ට් ආපු සෙට් එකත් එක්ක. එතකොට ඔයා ගිය අවුරුද්දේ සෙට් එකත් එක්ක එකතු වෙන්නේ නැහැ. හරිද? ඊළඟ කාරණාව තමයි දැන් මේ රිසල්ට් උත් අවුල්. විෂයන් ටික ඔක්කොම අවුල්. මොකද කරන්න ඕනේ? ඔයා අනිවාර්යෙන් සබ්ජෙක්ට් ඔයා O level පාස් වෙන්න නම් ඔක්කොම ටික දාන්න. සබ්ජෙක්ට් ටික අවුල් නම් හිතන්නකෝ ඔයා සබ්ජෙක්ට් දෙකයි පාස් කියලා. ඔයා ඔක්කොම ටික නැවත දාන්න. හරිද? එහෙම ගොඩ දාගත්ත ඕන තරම් අය ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. සෙට් එකම ඔයා දාන්න. විෂන් 9ම දාලා නැවත ඊළඟ සෙට් එකත් එක්ක ලියන්න. 2026 දැන් තව පොඩි මාස 6ක් විතර තියෙන. ඒ නිසා ඔයා මේ මාස 6 ගැන හිතන්නේ නැතුව සෙට් එකම දාලා ලියන්න. හරිද? ඊළඟට රිසල්ට් අවුල් නම් දැන් ඔයා හිතන් හිටියා මට A එකක් එයි. හැබැයි මට ආවේ B එකක්. මට S එකක්වත් එයි කියලා හිතුවා. හැබැයි ආවේ W එකක්. මට B එකක්වත් එයි. මට හැබැයි ආවේ S එකක්. ඔය ඕවට මොකද කරන්නේ ඔයා? ඔයාට මේකට විසඳුමක් තියෙයිද? ඔයාට තියෙනවා විසඳුමක්. ඔයාට තියෙනවා රීකරෙක්ෂන් දාන්න. හරි? රීකරෙක්ෂන් දාන්න ඔයාට දවසක් වෙනවා. ඒක announcement එකක් දෙනවා ගවර්න්මන්ට් එකෙන්. රජයෙන් announcement එකක් දෙනවා. තව සති දෙක තුනක මොකද O level ඊළඟ 2026ට දාන්න රිසල්ට් දාන්න ඒ කියන්නේ ඇප්ලිකේෂන් දාන්න තව මාස දෙකකින් ගැසට් කරනවා. ඒ නිසා ඒ කියන්නේ ඇප්ලිකේෂන් කෝල් කරනවා. එතකොට ඒ වෙනකොට රීකරෙක්ෂන් දාලා රිසල්ට් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ නිසා තව සතියකින් දෙකකින් එහෙම නැත්නම් තව දින 14ක් ඇතුළත ඔයාගේ රීකරෙක්ෂන් දාන්න ඇප්ලිකේෂන් කෝල් කරනවා. එතකොට ඔයාට දැන් ප්‍රශ්නයක් ඇති කොහොමද කරගන්නේ කියලා මම ඒකට වීඩියෝ එකක් හදපු එකක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙම නැත්නම් ඔයා channel එකේ තියෙනවා වීඩියෝ එක. මම ඒක ලින්ක් කරලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට පුළුවන් මේකේ කරන්න ඕන දේවල් ටික තේරුම් ගන්න. හරි? එතකොට දැන් ඒකෙදි මොනවා හරි අවුලක් තිබුණොත් මම අනිවාර්යෙන් ඒ වෙනකොට වීඩියෝ එකක් දෙනවා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරි? මේ රීකරෙක්ෂන් කතන්දරේ. ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් එක අවුල් නම් රීකරෙක්ෂන් දෙන්න මම ඒකට විසඳුමක් තියෙනවා. වීඩියෝ එකක් තියෙනවා. කරන්නේ කොහොමද කියන එක විසඳුමක් තියෙනවා. එතකොට ස්කෝලින් දාන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්කෝලේ හරහා රීකරෙක්ෂන් දාන්න පුළුවන්. ප්‍රයිවට් දාන අයටත් මේකේ වීඩියෝ එක හරහා බලන්න පුළුවන්. දැන් ඔයා කල්පනා කරලා ස්කෝලෙන් දාන්න බෑ. මට එහෙම කරගන්න බෑ. ටයිම් නැහැ. ඔයා මේ වීඩියෝ එක බලලා වැඩේ කරන්න. මොකද එහෙම අවුලක් වෙන්නේ නැහැ. තනියම දැම්ම කියලා අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට රීකරෙක්ෂන් දානකොට එක සබ්ජෙක්ට් එකකට පොඩි ගාණක් ඇඩ් වෙනවා. රීකරෙක්ෂන් දානකොට හරි ඔයාට ගෙවන්න වෙනවා සිදු වෙනවා. ඒ කියන්නේ ලොකු ගාණක් නෙමෙයි රුපියල් 100ක් විතර වගේ තමයි ඔයාට ගෙවන්න වෙන රීකරෙක්ෂන් වලට. හරි? එතකොට ඊළඟ සිද්ධිය තමයි මේ ඔක්කොම ටික ෆේල්. සබ්ජෙක්ට් ඔක්කොම ෆේල්. මට A level කරන්න බෑ. A level කරන්න බෑනේ. පාස් වුණාට ඒ කියන්නේ O level අසමත් නම් ඔය 6යි 3 නැත්තම්. එතකොට ඔයා කරන්න ඕනේ එහෙම ලියන්න බැයි නම් ඔයා වෘත්තීමේ පැත්තක් හදන්න. හරිද? O level පාස් නෑ මට ආයි O level ලියන්නත් බෑ මට A level කරන්න ඕනෙත් නෑ. එහෙනම් ඔයාට ඕනේ ස්කිල් එකක් හදන්න. වෘත්තීමේ පැත්තක් හදන්න. මොකද මේ අධ්‍යාපනය කියන එක මේ එක කාරණාවක් විතරනේ. තව අධ්‍යාපන පැති ඕන තරම් තියෙනවානේ. ඔයාට එහෙම කොට දාන්න පුළුවන් ඕන තරම් තියෙනවා. නයිටා ටෙක් ඊළඟට යුඩියෝ ටෙක් ඊට පස්සේ ජර්මන් ටෙක් ඕන තරම් ඔයාට දැන් තියෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඕන තරම් තියෙනවා. ඔයා කෝස් සිලෙක්ට් කරන්න. මොකද දැන් O level රිසල්ට් ආපු ගමන් ඔයාලා වගේ තව ඕන තරම් ඉන්නවා. ඒ හින්දා කෝස් පටන් ගන්න ඔයාට ඕන නම් බියුටි කල්චර් පැත්තක් කරන්න ඕන නම් ඊට පස්සේ ඔයාට කේක් පැත්ත බලන්න ඕන නම් ඔයාට බේකරියක් කරන්න ඕන නම් ඔයාට ටෙක් ඉදන්නකෝ ඔයාට AC කෝස් එකක් කරන්න ඕනේ. මේ ඔක්කොම කෝස් පටන් ගන්නවා. දැන් මේ රිසල්ට් ආව සෙට් එකත් එක්ක ඊළඟ ඉන්ටේක් එක පටන් ගන්නවා.
නිසා කලබල වෙන්න එපා. ඒ සම්බන්ධව මම පැහැදිලි කරපු වීඩියෝ එකකුත් තියෙනවා. කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ හැටි. මොකද එහෙම බලනවා නම් ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ඒ සයිට් වලට ගිහිල්ලා ඒ කියන්නේ ටෙක් එකේ සයිට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාලට ළඟම තියෙන තැනට ගිහිල්ලා ඔයාලට එතන ආයතනයෙන් කතා කරලා විසඳුම් ගන්න පුළුවන් මොනවද කෝස් කරන්න ඕන කාලේ කොහොමද ෆ්‍රී යන්නේ. සමහර කෝස් වලින් 80ක් විතර ෆ්‍රී. හරි. එතකොට පොඩි ගාණක් ගෙවලා තිනවා මාස මේ අවුරුද්දටම මාසෙටම පොඩි ගණන් තමයි යන්නේ. හරි. ඒ නිසා ඒ පැත්තක් හදාගන්න ස්කිල් එක. මොකද හැමෝටම මේ පැත්තෙන් ගොඩ යන්න බෑ. හරි. ඒ නිසා පැති මොනතරම් තියෙනවා. එතකොට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නේ. ඒ කියන්නේ ඔයගේ රිසල්ට් එක මට මේ කතා කරන්න තැන් වලින් මිස් වුණා නම් ඔයාලට මොනවා හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද මේකේ ප්‍රධානම කාරණාව 6 ආයි කියනවා. එතකොට මේ සබ්ජෙක්ට් 6න් 6ම පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ පාස් වෙච්ච 6න් 3කට C තියෙන්නත් ඕනේ. ඒක තමයි කතන්දරේ. මම පැහැදිලි කරා මේ වගින් කොහොමද වෙන්නේ කියලා. එතකොට එහෙනම් මොනවා හරි අවුලක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. මොකද එකපාරක් නැති වුණා කියලා තව පාරක් උත්සාහ නොකර ඉන්න එපා. හරිද? ඊළඟ කාරණාව තමයි දැන් එහෙම බැරි වුණොත් A level කරන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ මොකද්ද? A level private දාන්න. හරිද? A level private දාලා දැන් ඔයා කල්පනා කරනවා ඇති O level pass නැතුව A level කරන්න පුළුවන්ද? පුළුවන්. private දාන්න පුළුවන්. A level කරන්න පුළුවන්. A level වලින් හරිද? A level subject කරන්න පුළුවන්. හැබැයි ඔයාට යම් කිසි තැනකදී හිර වෙනවා. මොකද්ද හිර වෙන්නේ? O level සමත් නැහැනේ කියන කතන්දරේ ඔයා හිර වෙනවා. ඒ නිසා ඔයා ජොබ් වලට ඒ තැන්වල හිර වෙනවා. ඒ නිසා O level ගොඩ දාගෙන සමහර අය දැන් ඔයා කල්පනා කරනවා එහෙමයි නැද්ද O level pass නැතුව A level කරලා ගොඩ ගියපයි. ඉන්නවා. එතකොට කැම්පස් වලට යනකොට සමහර කෝස් වලට O level කියන කාරණාව බලපානවා. හරි. O level සමහර සබ්ජෙක්ට් වලට පාස්ද නැද්ද ෆේල්ද කියන එක බලපානවා. C කියන ඒවා බලපානවා. ඕන තරම් එහෙම වෙලක් තියෙනවා. හැබැයි ඔයා O level pass නැතුව district rank එකක් දාලා හොඳ rank එකක් දාලා university set වුණොත් ආන් අවුලක් නැහැ. හරිද? ඔයා කරන ස්ට්‍රීම් එක. සයන්ස් ද මැත්ස් ද ටෙක් ද සයන්ස් ඕන එකක්. ආර්ට් කොමර්ස් කියන ඕන එකක් කරන්න පුළුවන්. හරි. ඊළඟ තව කාරණා තමයි ඔයා සබ්ජෙක්ට් එක තෝරගන්නකොට හරි ඔයාට ගැළපෙන ඔයාට සෙට් වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න. හරි. ඒ නිසා මොකද ඔයාගේ සීසන් රිසල්ට් එක ඔයා දන්නවා. එතකොට ඔයා දන්න සබ්ජෙක්ට් එක ඔයාට කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඒ කැපැසිටි ඇතුලේ ඔයා සබ්ජෙක්ට් එක තෝරගන්න ආසාව උනන්දුව දෙකම තියෙන ඔයාට තියෙන මත තමයි ඔයාගේ A level result එක යැපෙන්නේ. O level කියන්නේ හාත්පසින් වෙනස්, A level කියන්නේ තවත් හාත්පසින් වෙනස් දෙයක්. හරි. ඒ නිසා මේකේ ඔයා තීරණය කරන්න ඕනේ ඉතින් එහාට මොකද්ද කරන්න කියන එක. හරි. එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මොනවා හරි අවුලක් තිබුණොත් එනවා ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.